අපුඩ ගැහුවත් මදිනේ අපේ ජීවිතේ කරලා තියෙන දේවල් බැලුවා. මාසික වචනේ බලන්න යනවා. අපි හිතනවා මේ හබක්කුත් හබක්කුත් කියන ස්වාමීන් වහන්සේගේ මේ කරුවා තුන්වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා ලියනවා. ඔව් පළවෙනි පදේ ඉඳලා 16 වෙනි පදේ දක්වා උන්වහන්සේගේ විනිශ්චයක් ගැන කතා කරනවා. ඉතින් අපි ඔබ කියවන්න ඕන, කියවලා බලන්න ඕන ගෙදර ගිහිල්ලා මම ඔබට ලේසි වෙන්න කියන්නේ විනිශ්චයක් ගැන කතා කරනවා. 17 වෙනි පදේ ඉඳලා 19 වෙනි පදේ දක්වා උන්වහන්සේ දෙවියන් වහන්සේ හබක්කුත් තුලින් කතා කරන සෙනගට ප්‍රීතිය ගැන. දැන් ඔන්න අපි අද දවසේ මේ ප්‍රීතිය ගැන බලන්න යන්නේ. අපි ප්‍රීති වෙන්නේ මොනවා වුණොත්ද? උගාක් මුදල් ලැබුණාම. නේ? අපි ප්‍රීති වෙනවා ටිකට් මැච් එකක් ගහලා ඒකෙන් ජය ගත්තාම. නේ? අපි ප්‍රීති වෙනවා රේස් එකක් දුවලා ඒකෙන් ජය ගත්තාම. නැත්තම් එක එකව තියෙනවා නේ දරුවෝ විභාග වලින් පාස් වුණාම අපි ප්‍රීති වෙනවා. ඒ වගේම එක දේවල් තියෙනවා නේ ප්‍රීති වෙන්න. ඉතින් චිත්‍රපටි වල ප්‍රීති වෙනවා නේ. සමහරව අඬනවා, සමහරව ප්‍රීති වෙනවා නේ. රයිට්. ඉතින් හුඟා ප්‍රීති වෙන්න ලෝකයේ හුඟා දේවල් තිබෙනවා. හැබැයි ඒවා අපෙන් අහිමි වුණාම අපි කියමු අපිට ලැබෙන්න ඕන දේවල් ලැබුණ නැති වුණාම අපිට ප්‍රීතිය අපෙන් පහ වෙලා යනවා. නේ? ප්‍රීතිය අපෙන් පහ වෙලා යනවා. ඉතින් හැබැයි මේ හබක්කුක් කියන ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවා මේ සෙනගට ලියනවා මොන අවස්ථාවේ වුණත් ප්‍රීතියෙන් ඉන්න ඕන කියලා. හලෙලූයා. ඔබට දේවල් නැති වෙලා යන්න පුළුවන්. ඔබට දේවල් අහිමි වෙලා යන්න පුළුවන්. ඔබගේ ශරීරය දුර්වල වෙලා යන්න පුළුවන්. ඔබට විවිධාකාර ලෝකයේ දේවල් ඔබට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි ඔහු කියනවා ඒ හැම දෙයකින්ම දෙවියන් වහන්සේ තුළ ප්‍රීති වෙන්න ඕන. හලෙලූයා. මුදල් නෙමෙයි අපි අරන් යන්නේ. බිල්ලින් නෙමෙයි අපි අරන් යන්නේ. අපි අරන් යන්නේ ලෝකේ ගෞරවය නෙමෙයි අපි අරන් යන්නේ. ලෝකයේ දේවල් නෙමෙයි. පෞල්තුමා කියනවා මේ සියල්ල කුණුවයි මා සිද්ධ වෙයි. ඒ කියන්නේ මේව වැඩක් නෑ. මේවා පහ වෙන්න යනවා. මිනිස්සු මරාගන්නේ උසාවියේ වැඩිපුර නඩු දෙන්නේ මේ ඕනෑම දේවල් නිසා. මිනිස්සු ඒවට පොරබදන්නේ. මිනිස්සු වැඩිපුර පොරබදන්නේ ලෝකේ පහ වෙලා යන දේවල්. ලෝකේ ස්ථිරව තියෙන දේව වචනේ අපි අල්ල ගන්න ඕන. හලෙලූයා. ඒකේ හබක්කුක් කියනවා මේ ස්වාමීන් වහන්සේ මෙහෙ කරුවා කියනවා මොන අවස්ථාවේද මේ හැම වෙලාවෙම අපි ප්‍රීතියෙන් ඉන්න ඕන. අපි බලමු 17 වෙනි පදේ කියවන්න. එක පදේ අපි බලමු. මක්නිසාද අත්තික්කා ගස දලු නොලෑවත් මුද්‍රික වැල්වල ඵලදාවක් නොතිබුණත් ඔලිව ගසේ ඵල හට නොගත්තත් කෙත් වලින් භෝජන නොලැබුණත් ගාලෙන් එළු බැටළු රැළ සිද දමනු ලැබුවත් පට්ටිවල ගවයන් නැතුව ගියත් මම වනාහි ස්වාමින් වහන්සේ කෙරෙහි සන්තෝෂ වන්නෙමි. හලෙලූයා. හලෙලූයා. කාටද සන්තෝෂ වන්න පුළුවන්? සියල්ලම අහිමි වෙලා සමන් බලාපොරොත්තු වන දේවල් පළ දරන්න නැති වුණාම ඔබට පුළුවන්ද දෙවියන් වහන්සේ තුල ප්‍රීති වෙන්න? කාටද ප්‍රීති වෙන්න පුළුවන්? ඒකයි මේ බලන්න පළවෙනි පදේ කියවන්න මේ හග්ගයි තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. කියන්නේ කාටද ලියන්න කියලා කියන්නේ? අනාගත වක්තෘ හබක්කුක් විසින් ශිගියොනොත් වෘත්තාන්තයට ලියන ලද යාඥාවක්. ශිගියොන් කියනවා ඒ නගරයට නැත්නම් ඒ නුවරට ඒ සෙනගට මේ ඔවුන් තුල ප්‍රීතිය ඔවුන් තුල තිබුණේ නැහැ. ඒකයි මේ සෙනගට කියන්නේ. හලෙලූයා. හලෙලූයා. මම කියන ඔබට ඔබ ඉන්නේ මොන තත්ත්වයකද? මම කියනවා ඔබ සැබවින්ම දෙවියන් වහන්සේත් එක්ක සතුටු වෙන්න, සන්තෝෂ වෙන්න. ඔබට අද දවල් කෑම නැති වෙන්න පුළුවන්. ඔබට ඔබ පේමන්ට් එකේ පුදී ගන්න පුළුවන්. ඔබ සියලු දෙනා අත්හැරලා වෙන්න පුළුවන්. ඔබගේ බලාපොරොත්තු නැති වෙලා ගිහිල්ලා වෙන්න පුළුවන්. හැබැයි මම කියන ඔබට ඔබ සන්තෝෂ වෙන්නේ මිනිසෙක් එක්කවත් ආයතනයක්වත් සංවිධානයක්වත් එක්ක නෙවෙයි. ඔබ සන්තෝෂ වෙන්න යන්නේ අහස පොළව මවා පාලනය කරන සර්ව බලධාරී දෙවියන් එක්ක. හලෙලූයා. හලෙලූයා. ඉතින් මම කියන ඔබට සන්තෝෂ වෙන්න. හැම වෙලාවෙම ඔබ සන්තෝෂ වෙන්න. මොන තත්ත්වය වුණා
ඔබගේ ජීවිතේ මෙන්න මේ කාරණාව තිබෙන්න ඕන. මොකද්ද? ඒ දෙවිඳුන් එක්ක සන්තෝෂ වෙන්න ඕන. හලෙලූයා. හුඟක් මිනිස්සු දෙවියන් වහන්සේ අතාරින්නේ. වේ සාක්ෂි දරනවා මෙතන ඇහිලා සාක්ෂි දරලා ඇති. ලොරි ගන්න මිනිස්සු. ලොරි පුරවලා අරින්න පුළුවන්. හැබැයි ඔවුන් ඉල්ලන සමහර දේවල් උන්වහන්සේ දුන්නේ නැති වුණාම ඔවුන් දෙවියන් වහන්සේ අත්හරිනවා. හේතුව සමහර දේවල් දෙන්න සුදුසු නැති වුණාම දෙවියෝ දෙන්නේ නැහැ. එයාගේ ආදරය නිසා. දැන් මම මේ කාලේ හෙලිකොප්ටරයක් ඉල්ලනවා. උන්වහන්සේ මට දෙන්නේ නැහැ. ඊළඟ සතිය මම දේශනා කරයිද දන්නේ නැහැ දෙන්නේ නැති නිසා. රයිට් දැන් හෙලිකොප්ටරයක් මට දුන්නොත් දැන් මොකද වෙන්නේ? විසිටින් ටක් ගාලා කරන්න පුළුවන්. දැන් මේ ටිකේම මම ඉස්පිරිතාලේ යනවා රෑ 2යි 12යි 1යි හැමදාම ඉස්පිරිතාලේ යනවා. ඉතින් මම බැලුවා හෙලිකොප්ටරයක් තිබ්බනම් ලේසි. බ්ලොක් එකට ආව වෙන්නේ නැහැ. දැන් ඔක්කොමත් හරි. ඉස්පිරිතාලේ ගිහලා ලෙඩුත් බැලුවා ඔක්කොම බැලුවා. වාහනේ පාක් කරලා තිබ්බම මේ මිනිස්සු ඉල්ලන ගණන් බැලුවා. right ලැබේ මට කේන්ති ගිහලා දවසක් ගෙදරදී මං කිව්වා ඊටම මම හෙලිකොප්ටරයක් කරන් තමයි බලන් පස්ස බලන්න කියලා. කේන්තියට කිව්වේ. right ඒක වෙයිද? වීඩියෝ කරන්න. right හලෙලූයා. මේ මොනව නැති වුණා. අපි සන්තෝෂ වෙන්න ඕන. කාත් එක්කද අපි සන්තෝෂ වෙන්නේ? සර්ව බලධාරී දෙවියන් වහන්සේත් එක්ක. හලෙලූයා. 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 බලන්න ඡන්ද කාලේ යනෝඩ මේ අපි බයික් එකේ අහකවලාගෙන යන්නේ ෆෝන් ගහලා අතවන. ඡන්ද දෙන්න කියලා කියන්නෙත් නැහැ. අතවන. දැන් මම බැලුවා මේ ඊයේ පෙරේද මම යනකොට මිනිහා අහකවලා යනවා. අපි මල්ලි දවසක් මඩපාත හන්දියේ ඉඳලා හිටියාම දැන් ඔය කට්ටියගේ යාළුවෝ තමයි. ඒ මිනිස්සයා කොහෙද මල්ලි යන්නේ? මම දාන්නම් ගිහිල්ලා. ඔන්න ඡන්ද ඉල්ලන අය. ඒ වගේ නෙමෙයි අපේ දෙවියන් වහන්සේ. හැමදාම එක විදියයි. හලෙලූයා. ඔබ උන්වහන්සේ දාලා ගියා. උන්වහන්සේ ඔබව දාලා යන්නේ නැහැ. අපි කොච්චර උන්වහන්සේව දාලා ගියාද? උන්වහන්සේ කොච්චර අතෑරියද? උන්වහන්සේ එපා කියපු කොච්චර දේවල් කරාද? ඒත් නෙමෙයි උන්වහන්සේ මාගේ අතින් අතහැරලා තියෙන්නේ. හලෙලූයා. එහෙම දෙවි කෙනෙක් අපි අදහන්නේ. හලෙලූයා. මං කියන එයාත් එක්කයි අපි සන්තෝෂ වෙන්න ඕන. මිනිස්යන් එක්ක නෙමෙයි. හලෙලූයා. එයාත් එක්ක අපි සන්තෝෂ වෙනකොට ලෝකේ අපිට සතුට උන්වහන්සේ දෙන්න යනවා. හලෙලූයා. දැන් මේ හබක්කුක් කියන මේ ස්වාමීන් වහන්සේගේ අනාගත වර්තමාන මිනිස්යා කියනවා අත්තික ගහේ දලු දැම්මේ නැති වුණා. ඊළඟට මොකද්ද කියන්නේ? මොන් කියන්නේ ඉඳගෙන කියන්නේ. මුද්‍රික වැල් වල පළ නැති වුණා. ඒ කියන්නේ ඊශ්‍රායලයේ මේවා තාමත් වටිනා දේවල් මේවෙන් ලොකු මිලයක් ලබන්න පුළුවන් අස්සන්න ලබන්න පුළුවන් මේ පළදාව ගන්න පුළුවන් ගස් තමයි මේවා. මේ ඒ රටේ හොඳ දියුණු වෙන්න දෙයක් තමයි මේ අපි කියන ගස් කියමු කොනේ රයිට් වචන නෑ රයිට් ඊළඟට ඔලිව ගසේ පළ හට නොගත්තා. ඒ කියන්නේ කමන්නේ ඒවැ පළ හටගත්තේ නැති වුණා. ඊළඟට කෙත්වලින් භෝජන නොලැබුණා. ගාලේ ඒ කියන්නේ ගාලෙන් එළු පැටවුන් පන්නා දැම්මා. ඒ කියන්නේ ඔහුගේ මේ ගොවිපොලේ ඒ බැටළුව එළුව පන්නල දැම්මා. ඒවා එළවලා දැම්මා. ඒවා ඔහුව දාලා ගියා. මම වනාහේ ස්වාමීන් වහන්සේත් එක්ක ප්‍රීති වෙමි. අපි සන්තෝෂ වෙමි. හලෙලූයා. හලෙලූයා. ඔබට ලොකු ගොවිපොලක් තියෙනවා. බැටළුව ඉන්නවා 2000ක් කියමුකෝ. එළුවක් ඉන්නවා. එළුව ගෙදරක් ඉන්නවා. රයිට්. ඕන දෙයකට බැක්කනේ. රයිට්. ඉතින් මේ ඉන්නවා. ඔබ උදේ නැගිටිනකොට බැටළුවරයි එළුවරයි පන්නල දාන. උඩ මොකක්ද හැදෙන්නේ? දැන් ඒ සබත් දවසේ. දැන් බලන්න සබත් දවසේ මිනිස්සු සතියව කොච්චර ලෙඩ තිබුණත් ජොබ් එකට යනවා. උදේට පුතාට හරි අම්මට හරි කියනවා ළමයින්ට හරි කියනවා පැන්ඩෝල් දෙකක් ගෙනහලා දෙන්න මට වැඩට යන්න. ඉනිදට පැන්ඩෝල් දෙකක් බීලා සභාවට එන්න අමාරුයි. නේ? පැන්ඩෝල් බොන්න නැහැ. ඉනිදට සභාවට ආවම හරි අමාරුයි ඉනිදට එන්න.
හැබැයි අර ගාන හොයාගන්න පැන්ඩෝල් ගහලා හරියන්නේ. ඒක වෙනම කතාවක්. ඒක පස්සේ මම කියන්න. රයිට්. දැන් මම කියන්නේ දැන් මේ බැටළුවන් එළුවන් පන්නලා දාලා දෙපොත් ඔබ උදේට නැගිටිනකොට මේක දැක්කොත් ඔබට මොකක්ද හිතෙන්නේ? සන්තෝෂ වෙන්න පුළුවන්. ඈ? බෑනේ අමාරුයි. හැබැයි හබක්කුත් අනාගත වක්තුතුමා කියන මිනිස්සයා කියන මේවා සියල්ලම සිඳ දමා දැම්මා. මම වනාහි ස්වාමීන් වහන්සේත් එක්ක සන්තෝෂ වෙමි. හලෙලූයා කියන්නේ. හලෙලූයා කියන්නේ. හලෙලූයා. ඔබට පුළුවන් ද සන්තෝෂ වෙන්න? ඊළඟ පදේ. මාගේ ගැලවීමේ දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීති වන්නෙමි. ස්වාමියෝ යෙහෝවා වහන්සේ මාගේ බලය. උන්වහන්සේ මාගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමාන කොට මාගේ උස්ස ස්ථාන පිට යන්ට සලස්වනසේක. ආමේන්. හලෙලූයා. හලෙලූයා. එයා කියනවා මේ සෙනඟට ලියනවා මේ අය නෙමෙයි මේ පළදාව නෙමෙයි ඔබ උසස් තැන් වලට ගෙනියන්න යන්නේ. ඈ මේ එළු බැටළු රැළ නෙමෙයි ඔබ පෝෂණය කරලා උසස් තැන් වලට ගෙනියන්න යන්නේ. ඈ මාව උසස් තැන් වලට ගෙනියන්නේ කවුද? යෙහෝවා දෙවියන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. නැවත කියන්නේ පදේ. ඔන්න අහගන්න. රයිට්. මම වනාහි ස්වාමීන් වහන්සේ කෙරෙහි සන්තෝෂ වන්නෙමි. රයිට්. මාගේ ගැලවීමේ දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීති වන්නෙමි. ආමේන්. හලෙලූයා. මාගේ ගැලවීමේ දෙවියන් වහන්සේත් එක්ක මම ප්‍රීති වන්නෙමි. හලෙලූයා. දැන් බැටළු රැළ පන්නා දමලා ගස්වල පළදාව නැහැ, මිදිවැලේ පළදාව නැහැ, අත්තික ගහේ පළදාව නැහැ. මේ ඔක්කොම නැති වෙලා හැබැයි කාත් එක්කද ප්‍රීති වෙන්නේ? දෙවියන් වහන්සේත් එක්ක. හලෙලූයා. හලෙලූයා. මං කියන ඔබ දුක් වෙන්න එපා. මොන ප්‍රශ්නාව ඔබ කවදාවත් දුක් වෙන්න එපා. ඔබත් එක්ක ඉන්නේ හැමදේම ඕනම කුණාටුවක් වෙනස් කරන්න පුළුවන්. දෙවි කෙනෙක් එක්ක ඔබ ඉන්නේ. හලෙලූයා. හලෙලූයා. ඔබ අමතක කරන්න එපා. ලාසරස් දවස් 4ක් කුළු වෙලා හිටියේ. ලාසරස් ඕජස් කලකල හිටියේ. ඒ දෙවිදුන්ට පුළුවන් වුණා සෝන්ගේ හිටිය ලාසරස් නැගිට්ටුවන්. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේට පුළුවන් වුණා මිනිස්සු බඩකින් ඉන්නකොට අහසින් මන්න දෙන්න. එහෙම දෙවි කෙනෙක් ඔබ අදහන්නේ. ඒ නිසා ඔබ කොයි වෙලාවෙත් දුක් වෙන්න එපා. ඔබගේ පළදාව මේ අස්සන්න නැති වුණත් ඔබ දුක් වෙන්න එපා. ඔබ පෝෂණය කරන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. හලෙලූයා. මම ඔබට කියනවා නිතරම මිනිස්සෙක් නෙමෙයි ඔබව ජීවත් කරන්න යන්නේ. මතක තියාගන්න. ඔබව ජීවත් කරන්න යන්නේ සංවිධානයක් නෙවෙයි. ඔබව ජීවත් කරන්න යන්නේ ආයතනයක් නෙවෙයි. ඔබව ජීවත් කරන්නේ ඔබව නිර්මාණය කරපු සර්ව බලධාරී දෙවියන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේ ඕනම වෙලාවක වෙනස් කරන්න පුළුවන් දෙවි කෙනෙක්. ආමේන්. අපි උන්වහන්සේ විශ්වාස කරමු. දැන් කාටකද ප්‍රීති වෙන්නේ? සර්ව බලධාරී දෙවියන් වහන්සේට. හලෙලූයා. දැන් බඩලු වල පන්නා දමලා ගොම්බාන්න පන්නා දමලා එළුව පන්නලා දමලා ගස්වල පළදාව නැහැ, මිදිවැලේ පළදාව නැහැ, අත්තික ගහේ පළදාව නැහැ, කෙතේ පෝෂණ නැහැ. හැබැයි මම වනාහි ස්වාමීන් වහන්සේත් එක්ක සන්තෝෂ වෙමි. හලෙලූයා. 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 ඔබට පුළුවන් ද මේක කරන්න? මේක තමයි ප්‍රශ්නාර්ථ ලකුණ. ඔබට පුළුවන් මේ සතියෙම ඔබට ආදායමක් නැහැ. ඔබ සන්තෝෂෙන්ද ඉන්නේ? අපි කියමු වර්ෂාව නිසා ඔබගේ ආදායම මේ සතියෙම නැති වෙලා ඔබට පුළුවන් සන්තෝෂෙන් ඉන්න. හැබැයි අපි සන්තෝෂ වෙන්න. හලෙලූයා. මතක තියාගන්න අපිව ජීවත් කරන්නේ මුදල් නෙමෙයි. මතක තියාගන්න අපිව ජීවත් කරන්නේ අපේ රැකියාව නෙමෙයි, අපේ හස්ත කර්මාන්තය නෙමෙයි, අපේ ශක්තිය නෙමෙයි. අපිව ජීවත් කරන්නේ අපිව ජීවත් කරන්නේ අහස පොළොව මෞංකාර දෙවියන් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. ඔබට සන්තෝෂ වෙන්න පුළුවන්ද? සන්තෝෂ වෙන්න. ඒකයි උන්වහන්සේ අපේ බලාපොරොත්තු වෙන්නේ. කාට එක්කද සන්තෝෂ වෙන්න ඕන? දෙවියන් වහන්සේත් එක්ක. හලෙලූයා. දෙවියන් වහන්සේත් එක්ක. ආමේන්. හලෙලූයා. ඊළඟට මොනවද කියන්නේ? මාගේ ගැලවීමේ දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීති වන්නෙමි. ඔව්. ස්වාමියෝ යෙහෝවා වහන්සේ මාගේ බලය. හලෙලූයා. හලෙලූයා.
ඒ සඳකට ලියනවා ස්වාමියුයි යෙහෝවා වහන්සේ මාගේ බලය. ආමෙන්. ඔබ විශ්වාස කරනවා? ඔබ විශ්වාස කරොත් තමයි දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන්නේ. මාගේ බලය වෙන්න ඕන සංවිධානයක් ආයතනයක් මිනිස්සෙක් මගේ හස්ත කර්මාන්තයක් මගේ ශක්තියවත් නෙවෙයි මගේ බලය වෙන්න ඕන සර්ව බලධාරී යෙහෝවා දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. දැන් අපි එහෙම හිතන්නේ නැහැ කොයිලා අපි කියන්නේ මට පුළුවන් දිනු වෙන්න. මට පුළුවන්. මට ශක්තිය තියෙනවා තාම 41යි. පුළුවන්. තමයි මගේ වයස නෙමෙයි කිව්වේ. මට ඊට වඩා අඩුයි. right. පුළුවන්. අපි කියන්නේ එහෙම නෑ මට හොඳ ආයතනයක් ලැබිලා තියෙනවා. මතක තියාගන්න. මේ මම කිසිම සංවිධානයක් එක්ක හිටියේ නෑ. තාමත් නෑ. මේ ඒ කාලේ මට එක එක්කෙනා කිව්ව සංවිධානයක් නැතුව සභාවක් හදන්න බෑ. ඒ නිසා මට සමහරව ආරාධනා කරා සමහරව ප්‍රතික්ෂේප කරා. මං කිව්වා කිසිම සංවිධානයක් නෙමෙයි මම යන්නේ මං යේසුස් වහන්සේත් එක්ක වැඩ කරන්න කියලා. ඒ කියන්නේ සංවිධානයකට යන්න මගේ ළඟ ඒ ක්වොලිටි නෑ. ක්වොලිටි කියන්නේ ඒ අවශ්‍ය මේ මොනවද ඒවට කියන්නේ ඒ ක්වොලිටි නෑ. ඒ සංවිධානය මාව පිළිගන්නේ නෑ. ඒක තමයි ඇත්ත. හොඳේ? බොරු කියන්න ඕනේ නෑ ඔබ ඉස්සරහ. මේ ඉතින් මම සංවිධාන ඒක මම ඔබට නිතරම කියන සංවිධාන ආයතනේ බොරු ඒගොල්ලෝ මොකටද දාන්නේ? අපි නිසා යපෙනවා. මතක තියාගන්න. ඔබට ණය දෙන්නේ ඔබට තියෙන ආදරේද? ඔබට ණය දීලා පොඩ්ඩක් බැරි වුණාම ගෙදරට එනවා නේ. ඇවිල්ලා කියනවා ඕනේ නැහැ ගෙවන්න. තව පරක් වෙලා ගෙවන්න. දැන් ඔන්න මිනිස්සු කිව්වා. සංවිධානයක් නැතුව කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ කිව්වා. මිනිස්සුන්ගේ උදව් මොකටද සභාවද? මිනිස්සුන්ගේ උදව් දෙවියන් වහන්සේගේ වැඩේ දෙවියන් වහන්සේ කරන්නේ. ඔබ දන්නවද? ඔය රෝයි අය ඉඳගෙන ඉන්න දැන් එක මිනිස්සෙක් ඇවිල්ලා දැන් මම සංවිධානයක නැහැ. එක මිනිස්සෙක් ඔතනට ඇවිල්ලා ඔතන ඉඳලා ලක්ෂ 6ක චෙක් එකක් ලියලා දුන්නා පළවෙනි සැරේ. ඒ මිනිස්සයා අදටත් ඇවිල්ලා ඒ ලක්ෂ 6 මොනවද කරේ කියලා. ඒ තරම් ඒ කියන්නේ එහෙම මිනිස්සු සල්ලි දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාටද මං කාටද ගණන් දෙන්නේ? ආයතනයක් නැහැ. සංවිධානයක් නැහැ. හැබැයි මම විශ්වාස කරේ දෙවියන් වහන්සේ. හලෙලූයා. දෙවියන් වහන්සේ මං කියන ඔබට ඔබ විශ්වාස කරන්න දෙවියන් වහන්සේ. ඔබ දැන් ඔබ ඔක්කොමලා අතහැරලා වෙන්න පුළුවන්. සියල්ලම ඔබ නැති වෙලා තියෙන්න පුළුවන්. ඔබ පේමන්ට් එකේ බුදිය ගන්න වෙන්න පුළුවන්. ඔබ සන්තෝෂ වෙන්න. ඔබත් එක්ක ඉන්නේ පුදුම දෙවි කෙනෙක්. වචනේ මට දැනුම නැහැ උන්වහන්සේ වර්ණනා කරන්න. උන්වහන්සේට ඕනම දෙයක් කරන්න පුළුවන් දෙවි කෙනෙක්. ආමෙන්. හලෙලූයා. ඔබට රතු මොහොතෙන් දෙගොඩ වෙන්න උන්වහන්සේ ගොඩ කරයි ඔබ. ඒ වගේ දෙවි කෙනෙක් අපි අදහන්නේ. ඉඩම ගන්න ඕන උනා ලක්ෂ 30ක් දුන්නා එක්කෙනෙක්. ලක්ෂ 30ක් දුන්නා. සංවිධානයක නැහැ. කවුද විශ්වාස කරන්නේ? මම මේ මගේ ලොකුකම් කියනෝ නෙවෙයි. පොඩ්ඩක් ඒකත් ඉතින් ඒ ගමම යනවා. මේ මම කියන්නේ මම ඒ කාලේ ආරම්භ කරපු කාලේ මම සංවිධානයක් කරේ විශ්වාස කරා නම් ඔබ එනම් ඔබ දකින්න විදිහක් නෑ මම. ඔබ එන්නේ නෑ එනම්. තාම මේ විදිහටම තමයි. ඒ සංවිධාන වල හිටපු මිනිස්සු තාම මේ විදිහටම. ඒගොල්ලෝ දැන් අපෙන් උපකාර ඉල්ලනවා. අපේ නෝනගෙන් අහන්න. ඇයි අපි විශ්වාස කරේ දෙවියන් වහන්සේ. හලෙලූයා. අපිට බෑ මොනවක්වත් කරන්න. උන්වහන්සේ මේ සියල්ල කරන්නේ. ආමේන්. හලෙලූයා. මම කියනවා ඔබට ඔබ සන්තෝෂ වෙන්න. දැන් අපි සන්තෝෂ වෙන්නේ මොන වුණාද? අල්ලපු ගෙදර මිනිස්සුන්ට කරදරයක් වුණා. අම්මා ඉදා රැඳ ප්‍රීති ළමයි කන්න ඉල්ලන්න ඉස්සලා අපි බත් බෙදලා දෙනවා. ඇයි පුදුම සතුටක් තියෙන්නේ. අරුන් අපිට දැක්ක දවසේ ඉඳලා බාදාමයි කරේ. ඔව් වතුර පාත හැරෙව්වා ගිස්ස. ඒ කොච්චර අපිට කරදර කරා. උන්ට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි. පුතේ කාපන් හොඳට කාපන්. අපි සන්තෝෂ වෙන්නේ. ඔබ නෙවෙයි මං කියන්නේ මම මේ කියන්නේ.
අපේ ගෙදරින් කානුව අරින්න බෑ. කානුවක් තියෙන ඉස්සරහ. මං තමයි වතුර අරින්නේ. ඒකට යන්නේ මේ ගොඩ කරලා. මං කියන එපා. අපි සන්තෝෂ වෙමු. දෙවියන් වහන්සේත් එක්ක. හලෙලූයා. හලෙලූයා. ඔබට පුළුවන්ද? උන්වහන්සේ දීපු දේවල් දීලා තියෙන සුවය, දීලා තියෙන කරුණාව ගැන සතුටු වෙන්න උන්වහන්සේත් එක්ක. අපි ඉල්ලන්නේ වැඩක් නැති දේවල්. අපි ඉල්ලනවා ස්වාමීනි පර්ස් එක පුරවන්න, අල්මාරි පුරවන්න, බැංකු පොත පුරවන්න. අර ඔය පුරවල ලොකු ලෙඩක් ආවොත් එම් මොකද වෙන්නේ? පුරවක ඔක්කොම ගලනවා ડોක්ටර් කෙනෙක් ළඟට. මං කියනවා සන්තෝෂ වෙන්න දෙවියන් වහන්සේ. ඔබ ඉන්න තත්ත්වය අමාරුම තත්ත්වයක් වෙන්න පුළුවන්. වෛද්‍යවරු පවා ඔබ ප්‍රතික්ෂේප කරලා ජීවත් වෙන්න බෑ කියලා තියෙන්න පුළුවන්, සුවය නෑ කියලා තියෙන්න පුළුවන්. ඔබ ඒ සතුටු වෙන්න දෙවියන් වහන්සේත් එක්ක. ඔබ සතුටු වෙන්නේ ඔබව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. යෙහෝවා දෙවියන් වහන්සේත් එක්ක. හලෙලූයා. හලෙලූයා. අනිත් එක්කෙනාට කියන්නේ සතුටු වෙන්න දෙවියන් වහන්සේත් එක්ක කියන්නේ. මොන තත්ත්වයේ ඔබ ඉන්න පුළුවන්. ඔබගේ පවුලේ මොන ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔබගේ පවුලේ පුදුම සාධක ගැටලු තියෙන්න පුළුවන්. මං කියනවා ඔබ සතුටු වෙන්න. සතුටු වෙන්න. උන්වහන්සේ දේව වෙනස් කරන්න පුළුවන්. ආමේන්. හලෙලූයා. ඊළඟ පදේ මොනේ? උන්වහන්සේ මාගේ පාද මුවදෙනුගේ පාදවලට සමාන කොට මාගේ උසස් ස්ථානයට යන්න සලකනවා. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේ මාගේ පාද මුවදෙනුගේ පාද මෙන් මොකද කියන්නේ? සමාන කොට උසස් ස්ථානවලට යන්න සලස්වනසේක. හලෙලූයා. හලෙලූයා. දැන් බලන්න දැන් අපි මුවෙන් ගැන බැලුවා. මේ මුවෙන්ට පුළුවන් එක සැරේ දුවගෙන එනකොට අඩි 30ක් විතර දුරට පයින්. මුවෙන්ට. ඒ කියන්නේ ඔහු ගන්නා වංශිකෙන් ඔහු අඩි 30ක් ඉස්සරහට පයින්නවා. මුවෙන්. ඒ වගේම උඩ මුවාට පුළුවන් එක සැරේ අඩි 8ක් උසින් පයින්. ඔබ දන්නවද ඒක? මුවෙන්ට අඩි 8ක් උසින් පයින්න පුළුවන්. මුවදෙනාගේ පාද තියෙනවානේ. ඒ පාදවල ඕනම තැනක ගමන් කරන්න පුළුවන්. ඔව් විශ්වාස කරන්නේ මුවා විශ්වාස කරන්නේ තමන්ගේ පාද කෙරේ. තමන්ගේ පාද ඔව් විශ්වාස කරනවා. මුවා ඒ පාද විශ්වාස කළා තමයි ඕනම තැනක යන්නේ. උඩ ඕනම තැනක ගමන් කරන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේ මාගේ පාද මුවදෙනුගේ පාදවලට සමාන මුවදෙනුගේ පාදවලට සමාන කරනවා කියලා කියනවා. හලෙලූයා. හලෙලූයා. ඒ කියන්නේ මුවා තමන්ගේ පාද කෙරේ විශ්වාස කළා ඕනම තැනක ඕනම විමුක ඕන ඇවිදින්න පුළුවන්. ඕන තැනක ගමන් කරන්න පුළුවන්. හලෙලූයා. 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 ඉතින් මම කියනවා ඔබට ඔබ විශ්වාස කරන්න යෙහෝවා දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබ විශ්වාස කරනවද? දැන් ඔබ සතුටු වෙන්න ඕන ලෝකීය දේවල් එක්ක නෙවෙයි. ඔබ සන්තෝෂ වෙන්න ඕන සර්ව බලධාරී දෙවියන් වහන්සේත් එක්ක. හලෙලූයා. හලෙලූයා. දැන් මොනවද මුලින්ම කියන්නේ? අත්තික ගහේ රයිට් කියන්නේ මුද්‍රික වැල්වල පළදාවක් නොතිබුණා. ඔලිව ගසේ පළ හට නොගත්තා. කෙත්වලින් භෝජන නොලැබුණා. ගාලෙන් එළු බැදළු රැළ සිදු දමනු ලැබුණා. පට්ටිවල ගවයන් නැතුව ගියත් මම වනාහි ස්වාමීන් වහන්සේ කෙරෙහි සන්තෝෂ වන්මි. ආමේන්. හලෙලූයා. මම වනාහි ස්වාමීන් වහන්සේ කෙරෙහි සන්තෝෂ වන්නෙමි. හලෙලූයා. හලෙලූයා. දැන් ඔබට මතකයි අමතක කරන්න එපා. අබක්කෝ 3 වෙනි පරිච්ඡේද 17 වෙනි පදේ. ඔබට පුළුවන් නම් මේක ලියාලා විත්ති අලෝ ගන්න. එතකොට ප්‍රශ්න එනකොට ඔබ ඒක දිහා බලලා සන්තෝෂ වෙන්න. හලෙලූයා. අපි සන්තෝෂ වෙන්නේ මුදල් එක්ක නෙමෙයි. අපි සන්තෝෂ වෙන්නේ අපිට ලැබෙන දේවල් එක්ක නෙමෙයි. අපි සන්තෝෂ වෙන්න ඕන ආසපලෝ මෙවුන්කාර දෙවියන් වහන්සේත් එක්ක. හලෙලූයා. හලෙලූයා. මේ සියල්ලම අපි දවසක දාලා යන්න යනවා. ඉතා ඉක්මනින්ම දාලා යන්න යනවා. උන්වහන්සේගේ පැමිණීම ළඟයි. එතකොට මේවා ඔක්කොම දාලා යන්න යනවා. අපි සදාකල්ම ජීවත් වෙන්න යන්නේ. අපි සන්තෝෂ වෙන ඒ අහස පොළොව මෞංකාර දෙවියන් වහන්සේත් එක්ක. හලෙලූයා.
හලෙලූයා. හොඳයි අපි නැගිට සිට අපි ස්වාමීන් වහන්සේට අපි ගායනා කරන්න යනවා.